මේ ලෝකෙ පිරිසිදු බවින් අග්‍ර පිරිස කවුද? සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගේ පිරිසිදු උනේ සිත. සමහරවිට උන්වහන්සේලා පෙරෙව්වේ මාස ගානක් හොදපුනේ සිසිවුරු. සමහරවිට ඒ කාලේ ඔය දඹදිව ඉන්දියාවේ අදට උනත් ඍතු විපර්යාසය ඊටාම ප්‍රකට රටක් ඉන්දියාව. වෙහි නැති කාලෙට වැස්ස ඇත්තිම නෑ. ඒ නිසා එකල භික්ෂුන් වහන්සේලා පැම් පහසු වීම කියන එක කලේ කියන්නේ වතුර නාන්නේ දවස් 15කට සැරයයි. මාසෙකටම දෙකයි. මාසෙකටම දෙකක් පැම් පහසු වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලාගේ ශරීරවල සමීප වුණාම යම් කිසි දාඩිය දුඟද එහෙම තියෙන්නේ නැති. උන්වහන්සේලාගේ පිරිසුදුනේ ගත නෙමෙයි. උන්වහන්සේලාගේ පිරිසුදුනේ ඇඳගෙන ඉන්න වස්ත්‍රේ නෙමෙයි. උන්වහන්සේලාගේ පිරිසුදු තිබ්බේ කුමක්ද? ආධ්‍යාත්මය සිත. සිත කියන එක අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතය අතහැරලා දාලා තියෙන එක. අද ඔයාලත් මමත් නෙමෙමු. අපි හැමදේනම නෙමෙමු. අද බුදුරජුන්ව සිහි කරන නිසා බුදුරජුන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට අපි නෙමෙමු. අපේ හිත පැත්තට